ඔයා කරන පොඩි වැරැද්දක් නිසා ඇක්නි මාක්ස් වැඩි වෙන්න පුළුවන්. ඇක්නි කියන්නේ ෆේස් එකේන පොඩි බිබිලි ටිකක් විතරක් නෙවෙයි. හරියට අයිඩෙන්ටිෆයි කරන්නේ නැතුව ට්‍රීට්මන්ට් කළොත් ඇක්නි වැඩි වෙලා ඇක්නි මාක්ස් ස්කාර්ස් ඉතුරු වෙන්න පුළුවන්. ස්කින් එකේ ඔයිල් ප්‍රොඩක්ෂන් එක වැඩි වුණාම ඩෙඩ් ස්කින් සෙල්ස් පෝසස් ඇතුලේ බ්ලොක් වුණාම බැක්ටීරියා ග්‍රෝත් හෝමෝනල් චේන්ජස් ස්ට්‍රෙස් තමන්ගේ ස්කින් එකට ගැලපෙන්නේ නැති ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් යූස් කළාම ඒ විතරක් නෙවෙයි ඩැන්ඩ්‍රෆ් හෙයාර් ඔයිල් හෙයාර් ජෙල් වගේ දේවල් නිසාත් ඇක්නි එන්න පුළුවන්. ඇක්නි ස්ටේජස් කීපයක් තියෙනවා. white heads, black heads වගේ mild acne, red pimples, pus pimples වගේ inflamed acne, deep painful pimples, cystic acne වගේ severe acne. ඒ නිසා හැම acne එකකටම එකම treatment එක ගැලපෙන්නේ නැහැ. මුලින්ම ස්කින් ටයිප් එක චෙක් කරන්න ඕන. ඔයිලි, ඩ්‍රයි, සෙන්සිටිව්ද, ඇක්නි ප්‍රෝන්ස්ද කියලා බලලා ඊට පස්සේ ඇක්ටිව් ඇක්නිද, පස් තියෙනවද, පේන් තියෙනවද, මාක්ස් තියෙනවද කියලා බලලා තමයි ට්‍රීට්මන්ට් ප්ලෑන් එක හදන්න ඕන. ඇක්ටිව් ඇක්නි තියෙන වෙලාවේ ෆේෂල් ස්ක්‍රබින්, ස්ට්‍රොං පීල් වගේ දේවල් කරන්න හොඳ නැහැ. මුලින්ම ඉන්ෆ්ලමේෂන්ස් අඩු කරලා, පෝසස් ක්ලීන් කරලා, ඔයිල් බැලන්ස් කරලා ස්කින් බැරියර් එක ප්‍රොටෙක්ට් කරන්න ඕන. බ්‍රවුන් මාර්ක්ස්, ඩාර්ක් ස්පොට්ස් තියෙනවා නම් ඒක පිග්මන්ටේෂන් ටයිප් එකක් වෙන්න පුළුවන්. ඒකට ස්කින් බ්‍රයිටනින් ට්‍රීට්මන්ට්ස්, මයිල්ඩ් කෙමිකල් පීල්, ලේසර් ට්‍රීට්මන්ට් වගේ ට්‍රීට්මන්ට්ස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සන්ස්ක්‍රීන් එක යූස් කරන එක ඉතාමත් වැදගත්. රෙඩ් මාර්ක්ස් තියෙනවා නම් ස්කින් එක තවමත් ඉරිටේට් වෙලා තියෙන්න පුළුවන්. ඒ වෙලාවේ හාෂ් ට්‍රීට්මන්ට් කරන්න හොඳ නැහැ. මුලින්ම රෙඩ්නස් කාම් කරන ස්කින් බැරියර් එක රිපෙයාර් කරන ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් තෝරගන්න ඕන. පිටට ස්කාර්ස්, හෝල්ස්, අනිවන් ස්කින් ටෙක්ස්චර් වගේ තියෙනවා නම් ඒක සර්ෆේස් මාර්ක්යක් විතරක් නෙවෙයි ස්කින් කොලජන් ඩැමේජ් එකක් වෙන්නත් පුළුවන්. ඒකට මයික්‍රෝ නීඩ්ලින්, PRP, ලේසර් රීසර්ෆේසිං වගේ කොලජන් ස්ටිමුලේට් කරන ඇඩ්වාන්ස් ට්‍රීට්මන්ට් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒක නිසා ඇක්නි මාක්ස් මකන්න කලින් මාක් එකේ ටයිප් එක හරියට හරි විදිහට අයිඩෙන්ටිෆයි කරගන්න එක ගොඩක් වැදගත්. ඔව් පුළුවන්. ස්කැල්ප් එකේ ඩැන්ඩ්‍රෆ්, එක්සිස් ඔයිල්, හෙයාර් ප්‍රොඩක්ට්ස් ෆේස් එකට ටච් වුනහම ෆෝහෙඩ්, හෙයාර් ලයින්ස්, චීක්, බෑක් වගේම චෙස්ට් ඒරියා වලත් ස්මෝල් බම්ස්, පිම්පල්ස් වගේ බ්‍රේක්අවුට්ස් එන්න පුළුවන්. විශේෂයෙන්ම හෙයාර් ඔයිල්, ජෙල්, සීරම්, ලිවින් ප්‍රොඩක්ට්ස් වගේ දේවල් යූස් කරනකොට ස්කින් පෝසස් බ්ලොක් වුණොත් ඇක්නි වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ෆේස් ඇක්නි වලට විතරක් ට්‍රීට් කරන එක ප්‍රමාණවත් නැහැ. ස්කැල්ප් එක ක්ලීන් කරලා ඩැන්ඩ්‍රෆ් කන්ට්‍රෝල් කරන එකත් ඇක්නි ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක වැදගත් පාර්ට් එකක් වෙනවා. චින්, ජෝලයින්, ලෝවර් ෆේස් ඒරියා එකේ නැවත නැවතත් painful pimples එනවා නම් hormonal acne වෙන්න පුළුවන්. period time එකේදී stress එක, නින්ද වැඩි වුණාම, hormonal imbalance වෙනකොටත් මේක වැඩි වෙන්න පුළුවන්. පිම්පල් එකක් එනකං බලන් ඉඳලා ඒක මිරිකන එක සොලූෂන් එකක් නෙවෙයි. හරියට ට්‍රීට්මන්ට් නොකළොත් ඇක්නි මාක්ස්, ස්කාර්ස්, පෝසස්, ඩැමේජ්, රෙඩ්නස්, පිග්මන්ටේෂන් වගේ ප්‍රශ්න හැමදාම තියෙන්න පුළුවන්. ඒ නිසා ඇක්නි තියෙනවනම් මුලින්ම ප්‍රොපර් ස්කින් ඇනලයිසිස් එකක් කරලා ඔයාගේ ස්කින් එකට ගැලපෙන ට්‍රීට්මන්ට් ප්ලෑන් එක සිලෙක්ට් කරගන්න ඕන. ඔයාගේ ස්කින් එකට ගැලපෙන ඇක්නි ට්‍රීට්මන්ට් ප්ලෑන් එක හදාගන්න එන්න ලුබනාරා ස්ත්‍රික් එකට. ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකත් හරියට හදාගන්න ඕනද? එහෙනම් එන්න ලුබනාරා ස්ත්‍රික් වෙතට.